අද අපි හදන්න යන්නේ මුරුංගා කොළ හොද්දක් කිරට. මේක ગેස්ට්‍රයිටිස් තියෙන අයට ගොඩක් හොඳයි. අපි බලමු කොහොමද හදන්නේ කියලා. මේ තියෙන්නේ මම ගත්ත මුරුංගා කොළ ටික ඉති වලින් වෙන් කර ගන්න ඕනි. වෙන් කරලා හොද ගන්න ඕන. මම මේ වැඩේට අද එකතු කර ගන්නවා උම්බලකඩ, සුදු ලූණු, බී ලූණු, කරපිංචා කොළ. තව මිටි කිරි ටිකකුත් අපිට ඕනි වෙනවා. මුලින්ම මම තෙල් ටිකක් රත් කරගෙන ලූණු, සුදු ලූණු, උම්බලකඩ, කරපිංචා ටික බැද ගන්නයි හදන්නේ. මේ ටික හොඳට බැදීගෙන එද්දි මම මුරුංගා කොළ ටිකත් මේකටම එකතු කර ගන්නවා. දැන් මම මේකට පොල් කිරි අඬු කෝප්පයක් වගේ දා ගන්නවා. කිරි ටික රත් වෙගෙන එනකොට මම 3-5 මේස හැඳි දෙකකුයි, උළුහාල් මේස හැන්දකුයි, සෝදුරු කුඩු මේස හැන්දකුයි, ගම්මිරිස් කුඩු මේස හැඳි භාගයක් වගේ දාගෙන විනාඩි 5ක් වගේ ගින්දර අඩුවෙන් තම්බ ගන්නවා. ඊට පස්සේ මම ඉතුරු වෙච්ච පොල් කිරි ටිකත් එකතු කරගෙන ලුණුත් රස පදමට එකතු කර ගන්නවා. ඊට පස්සේ මම උයාගත්ත පරිප්පු ටිකකුත් මේකට එකතු කර ගන්නවා. අමු පරිප්පුණත් එකතු කර ගන්න පුළුවන් මේකට. හොද්දට ලස්සන පාටක් එන්න මම කහ කුඩු යෝගට් හැන්දකින් එකක් වගේ එකතු කර ගන්නවා. ඊට පස්සේ මම මේක තවත් විනාඩි 5ක් වගේ අඩු ගින්දරේ තම්බ ගන්නවා. දැන් අපේ මුරුංගා කොළ හොද්ද හැදිලා ඉවරයි. මේක මාරම රසයි, ඒ වගේම ගුණයි. මේක ગેස්ට්‍රයිටිස් තියෙන අයට ගොඩක් හොඳයි. ඇඟේ උෂ්ණ ගතිය අඩු වෙන්න මේ හැම දෙයකම ගොඩක් ගුණ කෑමක්. හදලා බලන්න. වීඩියෝ එක හොඳ නම් channel එක subscribe කරලා bell icon එක all දාලා තියාගන්න.